හරි ඉතින් මාකට් ඩ්‍රොප් එකෙන් පස්සේ පළවෙනි ප්‍රොෆිට් එක ගන්න පුළුවන් වුණා අපිට ඊයේ දවසේ සොල් එකේ මම ලොකු ප්‍රොෆිට් එකක් නෙවෙයි 122ක ප්‍රොෆිට් එක මේක 128කට විතර ගියා. නමුත් මම ඒක 204න් මේක ඇත්තටම ක්ලෝස් කරා සොල් එක. මම එන්ට් උනේ 183.9 මම එන්ට් උනේ. මේක 2x leverage trade එකක්. එතකොට මේක මාකට් එකේ අපිට 11% කැච් කරගන්න පුළුවන් වුණා. අමතක කරන්න එපා මේක high capital trade එකක්. ඒ කියන්නේ ඩොලර් 2500ක විතර මේ ට්‍රේඩ් එකක්. එතකොට මේකෙන් 20% කියන්නේ ලොකු ප්‍රොෆිට් එකක්. රයිට් ඒ කියන්නේ ඩොලර් 100 200 වගේ නෙමෙයි. ඩොලර් 100ක නම් 20% කියන්නේ ඩොලර් 20යිනේ. නමුත් ඩොලර් 2000ක 2500ක් ඩොලර් 500ක විතර ප්‍රොෆිට් එකක්. ඉතින් ඩොලර් 500ක් කියන්නේ රුපියල් ලක්ෂයකමාරක විතර ප්‍රොෆිට් එකක්. එතකොට ඒ වගේ high capital එකකින් high dollar value එකකින් trade කරනකොට අපි කොහොමද target කරන්නේ around 20-25% 30% තමයි. ඊට වැඩිය target කරන්න යන්නේ. එහෙම target කරන්න යනකොට අපිට වෙන්න පුළුවන් loss එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ opportunity cost එකක් වෙන්න පුළුවන්. trade ඉක්මනට close වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම බැරි වෙලාවත් negative පැත්තට ගියොත් එහෙම ඩොලර් 100ක් 200ක් නෙවෙයි නැති වෙන්නේ. ඩොලර් 1000 2000 500 10000 නැති වෙන්න පුළුවන්. right ඒක නිසා අපි හිමි ඉක්මනට ඒ කියන්නේ අපේ around 25% මම 30% ගන්න පුළුවන් කියන්නේ මට ඒක මාර achievement එකක්. right ඒ කියන්නේ 30% 35% වදන මම 40% ගන්න වෙලාවල් තියෙන මාකට් එකේ sudden up move එකක් ගියාට පස්සේ. නමුත් around 25% තමයි මගේ target value එක. ඒතර අපි මේ trade එක පොඩ්ඩක් analyze කරලා බලමු. මේක sol එකේ මම ඉන්නේ. sol chart එකේ daily chart එකේ මම ඉන්නේ. ඒතර ඔයා දකින්න ඇති මම entry වලදී 183.9 මේ මගේ ප්‍රොෆිට් කාඩ් එක 183.9 204 මම ප්‍රොෆිට් ගත්ත ටිකක් කලින් මෙන්න මේ රේන්ජ් එකෙන් ප්‍රොෆිට් ගත්ත මේක 207ට විතර ගියා මේ රේන්ජ් එකටම. නමුත් මේක ප්‍රොෆිට් ගන්න හේතුව තමයි ඔයාලට පේනවා මම මේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගෙන තියෙනවා. මම මේක ඩිලීට් කරගන්නම් දැනට. දැන් මාකට් එකේ මේ වගේ ඩවුන් මූව් එකක් ආවහම රයිට් මම කලින් දවසෙත් කිව්වේ මේ වගේ ඩවුන් මූව් එකක් ආවම මාකට් එක ගොඩක් වෙලාවට V shape recovery එකක් යනවා. නමුත් V shape recovery එකක් යනකොට මේක මම කලිනුත් ඔයාලට කියන්නේ මේ ඩම්ප් එකට කලිනුත් මම ඔයාලට කියලා දීලා තියෙනවා. මේ වගේ V shape recovery එකක් යනකොට සාමාන්‍යයෙන් මෙන්න මේ පොයින්ට් එකත් එක්ක මෙන්න මෙහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් යනගත්තොත් මේ ට්‍රෙන්ඩ් ලයින් එකෙන් මාකට් එක ගොඩක් වෙලා රිජෙක්ට් වෙන්න උත්සාහ කරනවා. හරිද? ඒකල මෙන්න මේ වික් එක රීටෙස්ට් කරලා ආය අප් වෙනවා. ඒතර අපේ ට්‍රේඩින් ඔපචුනිටි තියෙන මෙන්න මෙතනයි. මෙතන එක්සිට් වෙන එකයි. මෙතන ෂෝට් කරන්න එපා කිසිම ෂෝට් කරන්න එපා කියන්න බෑ. මට මං කියන්නේ මම ෂෝට් කරන්නේ නැහැ කිසිම වෙලාවක. මොකද මේක ඊසිලි වික්ස් හදන්න පුළුවන් උඩට. රයිට් මෙහෙම අපි හිතුවට. ඒකල මාකට් එක ඩවුන් වෙනකොට මෙන්න මේ රේන්ජ් එක තමයි ඊළඟ ට්‍රේඩින් ඔපචුනිටි එක ආය අපිට එන්නේ. හරිද? ඒතර මෙතන බැලුවොත් එහෙම වාට පේනවා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක මම ඇඳගත්තා. රයිට් මෙන්න මේ පොයින්ට්ස් ටික මෙන්න මේ පොයින්ට් වෙන මේ විදිහට රයිට් මෙන්න මෙතන තියෙන වික්ස් ටික ඔහොම ආකර හිතුවම ඇදගත්තා. තව කෙනෙකුට මෙහෙම කරන්නත් පුළුවන්. ඇත්තට මේක මෙන්න මේ පොයින්ට් එකත් එක්ක මෙන්න මේ වික් එකත් එක්කම ඔහොම ආකර ගන්න පුළුවන් වම. රයිට් මෙන්න මේ විදිහට ආකර ගන්නත් පුළුවන්. රයිට්. එතකොට මේ හරියට අහම කොහොමද රෙසිස්ටන්ට් එක ආපහු එනවා. නමුත් මෙතෙන්ද අර දැක්කම මම කලින් ඇඳන් තිබුණු ට්‍රෙන්ඩ් ලයින් එක මම ඇඳන් තිබුණේ මෙන්න මෙහෙම. රයිට්. ඒතර මෙන්න මේ රීසන්ට් වික්ස් යාකල මෙහෙමත් ඇඳ මම මෙතනින් ප්‍රොෆිට් එක ගත්තේ. ඒක හරියටම හරි ගියා නේ. මාකට් රිජෙක්ට් වුණා. ඊළඟට මම මේ ඇඳන් තියෙන මේ ගෲප් එකේ මම VIP වීඩියෝ එක කරනකොට කරපු ඇනලයිස් එකේ මම මේක ඇඳේ. මෙන්න මේ වික් එක තියෙනවනේ. ඔයාලට පේනවද මෙන්න මේ කැන්ඩල් එක. රයිට් මේක අපිට මෝර්නිං ස්ටාර් කියලා කියන්න පුළුවන්. රයිට් ස්ටාර් කියන්නේ ටිපිකල් මෝර්නිං ස්ටාර් කැන්ඩල් එකක් නෙවෙයි. නමුත් මේක කැන්ඩල්ස් තුනක් ඇදලා තියෙනවා. බෙයාරිස් කැන්ඩල් එකයි මෙතන මෙන්න මේ කැන්ඩල් එක රයිට් මේක එන්ගල්ෆ් කර මේක ඇවිල්ලා තියෙන නිසා atypical ඒ කියන්නේ typical morning star එකක් නෙවෙයි. මම මේ කියලා දුන්නා කෝස් එකේ ඇතුලේ morning star in and out කියලා දුන්නා. ඒකේ perfect morning star candle setup එක මොකක්ද ඒ සේර මම කෝස් එක ඇතුලේ කියලා දුන්නා. ඔයාලට කැමති කෝස් එකට join වෙන්න පුළුවන්. මම පල්ලෙහා description එකේ link එක දාන්නම්. ඒ candlestick pattern දැන් යන්නේ. හැබැයි ඔයාලට මුලින් ඉඳන් videos වලට lifetime access එක හම්බ වෙනවා. හරිද? හරි. දැන් කොහොමද මේක එහෙම ගන්න පුළුවන්. මොකද මේකේ දෙවෙනි කැන්ඩල් එක මේක එන්ගල්ෆ් කරන් ඇවිල්ලා මේකේ භාගයක්ම ඇවිල්ලා නැහැ. හැබැයි සාමාන්‍ය මෝර්නිං ස්ටාර් වෙන්න මෙතන භාගයක්ම එන්ගල්ෆ් කරන්න ඕනේ. එහෙම හිතන්න පුළුවන්. නමුත් මේකට වඩා මේක එන්ගල්ෆින් කැන්ඩල් පැටර්න් එකක් නිසා මේක අප් වෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට මෙන්න මේ මම කියන්නේ ගෙවාලට මෙන්න මේ වික් එක වඩ පේනවද මෙන්න මේක. රයිට් අන්නේ වික් එක කෙලවරට ආවොත් ආයේ ප්‍රයිස් එක මෙන්න මේ වගේ එකපාරක් මෙතෙන් ලං වෙලා තියෙනවා. නමුත් එකපාර මෙන්න මේ රේන්ජ් එකට ආවොත් එහෙම මාකට් එක අප් වෙන්න පුළුවන්. රයිට්. ඒතර මෙන්න මේ හරිය තමයි ඊළඟ ට්‍රේඩින් ලෙවල් එක තියෙන්නේ. ඉතින් අපි බලමු
ගොඩක් වෙලාට මෙතනින් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න පුළුවන් වෙයි. මේ කිසිම දෙයක් ෆයිනෑන්ෂියල් ඇඩ්වයිස් නෙවෙයි. රයිට්. ඒ කියන්නේ මම ඒ වෙලාවේ එන්ටර් නොවෙන්න පුළුවන් ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එක අනුව. රයිට්. ඒ වෙලාවේ මාකට් එකේ සිටුේෂන් එක තියෙන වොලියුම් එක ඒ වෙලාවේ ඒ වගේ මගේ මෙන්ටල් ස්ටේටස් එක. රයිට්. ඒ කියන්නේ මම ඒ වෙලාවේ හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. මාකට් එක කොච්චර බුලිෂ් පැත්තක් තිබ්බත් කොච්චර කන්ෆර්මේෂන් තිබ්බත් මං ඒ වෙලාවේ මගේ මයින්ඩ් එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. රයිට්. ඉතින් ඒක නිසා ඒක නිතරම වෙනස් වෙන්න පුළුවන් අපි මේ ගන්න ඩිසිෂන්. නමුත් මේ වෙලාවේ තියෙන තත්ත්වෙත් එක්ක තමයි අපි මේ කතා කරන්නේ. ඒතර මේකේ ඔයාලට පේනවා මේකේ channel එකක් අපිට ඇඳ ගන්න පුළුවන්. මෙන්න මෙතන අපි parallel channel වලට ගිහිල්ලා මෙන්න මේ parallel channel වලට ගිහිල්ලා මෙන්න මේ point එකයි මෙන්න මෙහෙම යා කරලා මේක අපි මෙහෙම අරගෙන ආවොත් මේක දික් කරගත්තොත් ඔහම අපිට පුළුවන් මෙන්න මේ වික්කයත් එක්ක යන මෙන්න මේ විදිහට right good මෙන්න මේ විදිහට ගන්න පුළුවන් නම් right මෙතන මේක ටච් වුණා කියලා ගන්න පුළුවන් මෙන්න මේ ඒරියා එක ටච් වුණා කියලා අපිට ගන්න පුළුවන් කොහොම හරි මේක parallel channel එකක් කියලා අපිට ගන්න පුළුවන් නේද මෙන්න මේ විදිහට ගමන් මේක parallel channel එකක් කියලා ගන්න පුළුවන් group එකේ ඉන්න අය දන්නවා මම සාමාන්‍යයෙන් parallel channel trade කරන හරි කැමතියි right මොකද parallel channels වලට market එක හරියට respect කරනවා ඒතර මේක දැන් ආපහු රීසන් මේක මෙතෙන්ට අප් වෙලා ආයෙ රිජෙක්ට් වෙන්න පුළුවන් මේක. right. ඒක දැන් මම කැමති මාකට් එක මෙතනින් සපෝට් ගන්නවට වඩා මෙතෙන්ට වෙනවට මම එතන දැන් කැමතියි. මේ පැරලල් channel එකේ පහළට කෙලින් වෙන්නේ නැහැ. right. මෙහෙම ඇවිල්ලා මෙහෙම එන්නේ. එහෙම මට හොඳට මේ හරිය ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් නේද? ඒක අපි බලමු. right. මේක හොඳ සෙටප් එකක්. ඒතකොට ඊළඟ මම ට්‍රේඩින් සෙටප් එකේ දැන් මගේ ප්‍රොෆිට් එකක් ගත්තා සෝල් එකේ මම ආපහු සෝල් එකට දැන් එන්ටර් වෙන්න ආපහු උත්සාහ කරනවා. තව කොයින්ස් ගොඩක් තියෙනවා පොටෙන්ෂල් ට්‍රේඩ්ස් මේ අපි ඒවා එකිනෙක ඉස්සරහට කතා කරමු. මේ වලට වැදගත් දෙයක් කියන්න තියෙන එක තමයි මේ කලින් දවසේ මේ මම අර වීඩියෝ එකක් කරානේ මගේ 3 months වලින් මම කොහොමද ප්ලෑන් කරන්නේ ඊළඟ 3 months මගේ ෆේස් ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක. ඒක වීඩියෝ එක රිමූව් වෙලා තිබුණා YouTube එකෙන්. මම හිතන්නේ එතන මම කතා කරා ඩීප් වැඩි ඇති රයිට් නැත්නම් එතන මම කතා කරා එක මේ වැදගත් වැඩි දන්නෙත් නැහැ රයිට් කොහොම හරි දැන් ඔයාලට මේ වීඩියෝ එක ආ YouTube එකේ බලන්න බෑ රයිට් ඔයාලට දැන් මේ වීඩියෝ එකේ ගොඩාක් වැදගත් ප්ලෑන් එකක් මම ඔයාලට කිව්වා කොහොමද මම ඇත්තටම ට්‍රේඩ් ප්ලෑන් කරන්න කියන එක ඒ කියන්නේ කොහොමද අපි මයින්ඩ්සෙට් එක හදාගෙන අපි ලොස් එකක් කවර් කරන් ට්‍රේඩ් ප්ලෑන් කරන්න කියන එක. ඒතකොට ඒක ඔයාලට දැන් මේ වීඩියෝ එකේ ලොකු වැලියු එකක් ඔයාලට තියෙනවා right ඉතින් YouTube එකෙන් ඒක අයින් වෙලා තියෙනවා දැන් ඔයාලට පුළුවන් ඒක මේ Facebook එකෙන් බලන්න හරි Facebook එකේ තාම වීඩියෝ එකේ තියෙන කොයි වෙලේ Facebook එකෙන් උත් ඒක අයින් කරයිද දන්නේ නැහැ right ඉතින් Facebook එකට යන්න මම link එක දාන්නම් පල්ලෙහා description එකේ Facebook link එක මගේ Facebook page එකට යන්න ඒ වීඩියෝ එක බලන්න ඒ වීඩියෝ එකට comment එකක් දාන්න like එකක් දාන්න වීඩියෝ එක හොඳයි නම් හරි එහෙනම් ඔයාලට සුබ දවසක්